හැමෝටම අද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හෝම් යූස් කරන LED බලු රිපෙයාර් කර ගැනීම සම්බන්ධයෙන් මම ගෙනින වීඩියෝ මාලාවේ 5 වෙනි වීඩියෝ එක තමයි අද මම ගේන්නේ. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මෙන්න මේ වගේ හෝම් යූස් කරන LED බල්බ් එකක chip LED එකක වෝල්ටේජ් එක කීයද කියලා හොයාගන්න කියලා. හරි එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. Problem SL. දැන් මේ වගේ chip LED වල වෝල්ටේජ් එක හොයාගන්න ප්‍රධාන තුනක් තිබෙනවා. මම ඒක ක්‍රම තුන එකින් එක ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. හරි, පළවෙනි ක්‍රමය තමයි මේ වගේ LED පරීක්ෂා කරන්නම නිර්මාණය කරපු උපකරණයක් තියෙනවා. LED ටෙස්ට් එක කියලා. දැන් මේ වගේ උපකරණයකින් පුළුවන් අපිට මේකේ බල්බ් එකට ගන්න ඇම්පියර් එක, වෝල්ටේජ් එක කීයද කියලා හරියටම බලා ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ උපකරණ AliExpress එකේ රුපියල් 4000 ගාන ඉඳන් වගේ තියෙනවා. දැන් මේ වගේ LED බලුබ් ස්වයං රැකියාවක් විදියටම ඔයගොල්ලෝ රිපෙයාර් කරනවා නම් ඒ වගේ උපකරණයක් ගත්තට නැත්තම් පාඩු නෑ. මොකද ඕනම LED එකක් ඒකෙන් පරීක්ෂා කරන්න පුළුවන්. හරි, දෙවෙනි ක්‍රමය තමයි මේ ඒක නෑ ඇත්තට මේ ගොඩක් සාර්ථක නෑ. මල්ටිමීටරින් පරීක්ෂා කරගන්න එක. දැන් මල්ටිමීටර එකකින් මේ වගේ ටිකක් වෝල්ටේජ් එක වැඩි LED බල්බ් වල ඇත්තටම පරීක්ෂා කරගන්න බෑ. ඒකින්ද ඒක සාර්ථක නෑ. පොඩි LED වලට වගේ නම් ඒක සාර්ථකයි. තුන්වෙනි ක්‍රමය මේ ක්‍රමය තමයි මේ මම හිතන්නේ අපිට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් ලේසිම ක්‍රමය. දැන් මේ වැඩේට අපිට කිසිම අමතර උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒක කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට මේ පෙන්නලාම ඉන්නම්කෝ ඉස්සෙල්ලාම. හරි, තුන්වෙනි ක්‍රමය. දැන් මේ ක්‍රමය නම් මම හිතන්නේ කිසිම අපේ රටේ YouTube channel එකක මේ LED බලුබ් රිපෙයාරින් සම්බන්ධව තියෙන වීඩියෝ කිසිම එකක කියලා දීලා නැහැ. දැන් ඒ ක්‍රමේ තමයි දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒ ක්‍රමේ. දැන් අපි මෙතනදී බලන්න ඕන දැන් මේ වගේ chip LED එකක් නිර්මාණය කරද්දී දැන් මේක ඇතුලේ තියෙන ඩයෝඩ්. ආලෝක විමෝචන ඩයෝඩ්. අපිට පුළුවන් මේකේ තියෙන ඩයෝඩ් ගානෙන් මේකේ වෝල්ටේජ් එක කීයද කියලා හරියටම කියන්න. හැබැයි දැන් මේක බැලුවල්මට නම් මේකේ ඩයෝඩ් කීයක් තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. අපිට පුළුවන් මේකට චූටි වෝල්ටේජ් එකක් දීලා මේ ඩයෝඩ් ගාන බලා ගන්න. හරි, දැන් මම ඒක කරලා පෙන්නන්නම්. හරි, දැන් අපි මේකට කුඩා විදුලියක් ලබා දීලා බලමු. දැන් මේකේ හොඳට පේනවා මේ ඉරි කෑලි තුනක් තියෙනවා. ඉරි කෑලි තුනක් තියෙනවා කියන්නේ මේක 9 වෝල්ට් බල්බ් එකක්. ඉරි කෑලි එකක් තිබ්බොත් ඒ කියන්නේ ඒක 3 වෝල්ට් බල්බ් එකක්. දැන් මේ දේ ඔයගොල්ලන්ට තවදුරටත් පැහැදිලි වෙන්න ඕනේ ඉඳලා මම දැන් මෙතන රූප සටහනක් දාන්නම්. ඒක බැලුවම ඔයගොල්ලන්ට හොඳටම මේක පැහැදිලි වෙයි. මම හිතන්නේ මේක තමයි ලේසිම ක්‍රමේ LED බල්බ් එකක වෝල්ටේජ් එක කීයද කියලා හොයාගන්න තියෙන. හරිම සරලයි. අපිට තියෙන්නේ මේ බල්බ් එකේ තියෙන ඩයෝඩ් ගාන කීයද කියලා බලන්න විතරයි. ටක් ගාලා අපිට මේකේ වෝල්ටේජ් එක කීයද කියලා හොයාගන්න පුළුවන්. මේක මේ සමහර විට මේ හැම LED බල්බ් එකටම සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මේ හෝම් යූස් කරන LED බල්බ් වල තියෙන chip LED වලට නම් මේක 100%ම සාර්ථකයි. හොඳයි, එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා හොට් ගන්න එකක් නැතුව මෙන්න මේ වගේ chip LED එකක් ගලව ගන්නයි පාස් ගන්නයි තියෙන ලේසිම ක්‍රමේ මම ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයගොල්ලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම අමතක නොකර ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරන් යන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. Problem SL. Press the subscribe button.